Hi guys, welcome back to my channel. ඉතින් ඔන්න ගොඩ දවසකින් අද මම ඩේ vlog එකක් අරගෙන තමයි ආවේ. ඉතින් අද බලමු මගේ මේ ඉරිදා නිවාඩු දවස මම කොහොමද ගත කරන්නේ කියලා. ඉතින් ඇත්තටම ගොඩක් දේවල් නම් නැහැ මේ vlog එකේ. උදේම ඉතින් මම නැගිට්ටා. උදේම කිව්වට උදේමත් නෙවෙයි 7ට විතර වගේ තමයි නැගිට්ටේ. නැගිටලා ජනෙලෙන් ගොඩක් අරිනවා. මොකද මේ ගොඩක් දවස්වලට ජනෙලවත් අරිනවා වෙලාවක් නැහැ නේ. උදේම ඉතින් නැගිටලා බිස්කට් එකක් එක්ක තේ එකක් බීලම දවස පටන් ගමු. ඊට පස්සේ ඉතින් මොන සෝදගමු. පොඩි වොෂ් එකක් එහෙම දාගෙන ඉවරලා මම පොඩ්ඩක් වත්තේ පොඩ්ඩක් ඇවිද හිටියා. චුට්ටක් ඒ වත්තවත් පොඩ්ඩක් බලන්න වෙන්නේ නැහැ. දැන් සතිය දවස්වලට නිවාඩු දවසක් නැති නිසා ඉතින් ඒ නිසා මල් ඉතින් මට ඔය නිකන් වත්තේ තිබුණ ලස්සන මල් වගේ වැල ඉතින් හම්බුණා. මම ඒ වගේ වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් ඇතුළේ ඒක බලන්න ලොකු දෙයක් නැහැ. එහෙම තමයි. ඉතින් මෙන්න මේ ඉද්ද පැලෙස් හම්බුණා. ඒකේ මල් පිපිලා තියෙනවා. මම ගොඩ දවසකින් දැක්කේ නැහැ. ඇත්තට මේ මල් හරිම ලස්සනයි. ඉතින් ඒ නිසා මම ඒකෙත් වීඩියෝස් ටිකක් ගත්තා ඔයගොල්ලන්ට දාන්න. ඇත්තටම මම ගෙදර නිකන් ඉන්නවා නම් මම කරන්න ආසම දෙයක් මගේ හොබි එකක් තමයි මල් හදන එක. ඉතින් ඇත්තටම ගොඩාක් දවසකින් නම් ඒක මට කරන්න හම්බුනේ නැහැ. ඒ වුණාට කරන්න තියා මට මල් දිහා බලන්නවත් හම්බුනේ නැහැ. ඉතින් මම අද තමයි නිකන් මේ ෆ්‍රී වෙලාවේ පොඩ්ඩක් මල් බල ඉද්දින් මගේ මේ මල් ගස් ටික දැක්කේ. ඉතින් පවුනේ යාලා ඒ නිසා මම ඒකට වතුර හැමත් දැම්මා. ඊට පස්සේ දවල් නම් මම පොහොර හැමත් දැම්මා. මල්ලට අලුතෙන් මල් වගේක් හැදුවා. ඇත්තට මේ වගේ නම් වීඩියෝස් ගන්නත් බැරි වුණා. ඇත්තටම ෆ්‍රී ටයිම් එකක් හම්බුනාම මල් එහෙම හදන එක ඇත්තටම හොඳයි. ඊට පස්සේ අපිව හදලා පස්සේ ඒව දිහා අපි බලපුවම අපිට මාර සතුටක් දැනෙනවා ඒකේ. දැන් අපි උදේට කමු. ආසම කෑමක් තමයි කිරිබත් කියන්නේ. ඉතින් අද උදේ අපේ අම්මා කිරිබත් හැදුවා. ඉතින් අපි කිරිබත් කාලාම ඉමු. කිරිබත් එහෙම කාලා මම පොඩ්ඩක් ආයෙත් පොඩ්ඩක් ඇවිද ඉඳින් මේ අපේ කාමරංගවා දැක්කා. ඇත්තට මේක මේ ගොඩ දවසකින් ඒක ළඟටවත් යන්න බැරි වුණ හින්දා ගෙඩිත් හැදිලා ඉතිලා බිමටත් ඇස්ලා දැක්කෙත් නෑ. ඉතින් කාමරංග ගෙඩි දෙක තුනක් කඩත් ගත්තා. බලන්නකෝ ඒ වගේ ලස්සන. ඊට පස්සේ මට හිතුණා මෙන්න මෙහෙම හදලා කෑවනම් හොඳයි කියලා. ඇත්තටම මාරම රසයි. මාරම රස පළතුරක් තමයි කාමරංග කියලා කියන්නේ. ඉතින් නිවාඩු දවසේ උදේ ඉඳන් කකා මෙතන හරියන්නේ නැහනේ. ඒ හින්දා මම ගත්ත පොඩි වැඩක් කරන්න. නිවාඩු දවසට තමයි මට ගොඩක් දුරට මේක කරන්න වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මෙහෙම බලපුවම මගේ ජර්නල් එක ලියන්න කියලා මම ගත්තේ. සමහර අය උදේට ජර්නල් එක ලියනවා. උදේ පාන්දරට එක්ක රැට නිදා ගන්න කලින් ලියනවා. ඇත්තටම මට නම් එහෙම හරියටම ටයිම් එකක් නැහැ. මට කවදා හරි දවසක ෆ්‍රී ටයිම් එකක් හම්බුනොත් තමයි මම ඒක ලියන්නේ. අනික මම හැමදාම ලියනවා කියලා දෙයක්වත් නැහැ. මට දවසක් ලියනවා. ආයෙ මම සතියකින් විතර හිතුණත් ආයෙ ලියනවා. එහෙම තමයි මම කරන්නේ. ඉතින් ඇත්තටම මේ ඩයරි එකක් ජර්නල් එකක් ලියනවා කියලා කියන එක ඇත්තටම හිතට මාරම සැහැල්ලුවක්. ඊට පස්සේ ඉතින් ඒකත් ලියන ඉවර වෙලා දවල්ට කෑවා. කාලා ටිකක් හවස් වෙනවා. ඉතින් මොනවා හරි බිව්වොත් හොඳයි කියලා හිතුණා. ඉතින් මීම් එකක් හදාගෙන බිව්වා. මේ තමයි ඉතින් මගේ ගමන් සගය. මෙයාවත් ඉතින් අද පොඩ්ඩක් නාවල කරලා ගන්න බැයි. දැන් ඉතින් මම මෙයාත් එක්ක තමයි හැමතැනම යන්නේ. ඉතින් ඒ හින්දා මෙයාවත් පොඩ්ඩක් නාවමු. එයාවත් හොදලා වොෂ් එකක් හිම දාගෙන දැන් මම පොඩි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම කිව්වට මම විතරක් නෙමෙයි අපේ ගෙදර කට්ටියම යනවා. සලමුකෝ. වැඩි දේවල් නම් ඉතින් මම ගන්න ඔය චූටි දේවල් ටිකක් තමයි ගන්න. පොඩ්ඩක් ඉතින් සුවඳට ඉන්න වෙයි.
කව්වත් හිතුවා හවස බලන්නකො මොනවද කියලා. ඊට පස්සේ ලෑස්ති වෙලා බුදුන්ගෙන් වැඳලා අපි ඉතින් ගමනක් යන්න පිටත් වුණා. ඔන්න ඉතින් අපි යන ගමන් මේ දවස්වල ඉතින් තාම පොසොන් ඉවරත් නෑනේ. ඉතින් ඔයාලා දන්නවා ඇති කොහෙද යන්නේ කියලා. බලමුකෝ. ඉතින් එන ගමන් රැට කාලම ගෙදර ආවා. ඉතින් ඔන්න ඔහොම තමයි අද මගේ දවස කිවර වුණේ. ඉතින් ගිහින් එන්නම්. බයි බයි.